ආවේ නයිගල රජමහා විහාරය බලන්න. හම්බන්තෝට දිස්ත්‍රික්කයට අයත් වීරකැටිය කියන ගමේ තමයි මේ නයිගල රජමහා විහාරය පිහිටලා තියෙන්නේ. හරිම ලස්සන සුන්දර පරිසරයක තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. සුළඟ හමන ඒ වගේම කුරුල්ලන්ගේ සත්තුන්ගේ නාද ඇහෙන සුන්දර පරිසරයක් වගේ තමයි මේ අපිට ආවට පස්සේ දැනුණා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ ස්ථානයේ වැඳ පුදා ගන්න එන්න. මේ වැඳ පුදා ගන්න එන වගේම මේ ස්ථානෙට ආවොත් ඔයාලට පුළුවන් මෙහි තියෙන ඓතිහාසික වටිනාකමක් මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඓතිහාසික වටිනාකම කියනකොට ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස් වල අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියවිච්ච ගිරි ලිපියක් මෙහි තියෙනවා. මහවත කියන ස්ථානයේ කිසියම් භික්ෂුවක් විසින් කහවණු 100ක් දීලා කාල පර්වත කියන විහාරයේ හිටපු වහලුන් ටිකක් නිදහස් කරලා තියෙනවා. එයාලගේ වහල් භාවයෙන් නිදහස් කරා කියලා සාක්ෂියක් වශයෙන් තමයි මේ ගිරිලිපිය ලියලා තියෙන්නේ. මේ ගිරිලිපියත් මෙහි ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගිරිලිපියේ තවදුරටත් තියෙනවා සියලු සත්වයන්ට පින් අනුමෝදන් වෙත්වා කියලා ලියලා තියෙනවා. ඒ ගැන විස්තරයක් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මේ ස්ථානයේ තවත් වැදගත් දෙයක් විදියට මම දකිනවා බෝධීන් වහන්සේලා දෙනමක් තියෙනවා. කිරිපළ නුගරුකක් වගේම බෝධීන් වහන්සේ නමකුත් මෙතන තව තැන්පත් වෙලා තියෙනවා. ඉතින් හරිම ලස්සන මනස්කාන්ත පරිසරයක විශාල පරිසරයක තියෙන මේ ලස්සන පන්සල වැඳ පුදා ගන්න ඇවිල්ලා මෙහි තියෙන ඓතිහාසික වටිනාකම පොඩි දරුවන්ට පෙන්වන්න කියලා දෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. එහෙනම් අපි ආයිත් ලස්සනම වීඩියෝවකින් ඉක්මනින්ම මුණ ගැසෙමු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.